ඔන්න ඊයේ ඉරානෙන් කුඩු වෙන්න ගහපු ප්ලේන් එක. මේක නිකම් යානයක් නෙවෙයි. නූතන ගුවන් යුදයක මොළය එහෙමත් නැත්නම් අහසේ ඇස විදියට හඳුන්වන E3 Sentry AWAS. බැලූ බැල්මට මේක Boeing 707 මගී යානයක් වගේ පෙනුනට මේක ඇතුලේ තියෙන්නේ ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණය. මේ යානේ උඩ තියෙන අඩි 30ක් පළල මේ රේඩාර් තැටිය විනාඩියකට 6 වතාවක් කැරකෙනවා. මේ හරහා වර්ග කිලෝමීටර් ලක්ෂ 3කට වඩා වැඩි ප්‍රදේශයක් එකවර පරීක්ෂා කරන්න මේ යානයට පුළුවන්. ඒ කියන්නේ මුළු ලංකාව වගේ 5 ගුණයක ප්‍රදේශයක් එකම මොහොතක මොනිටර් කරනවා වගේ වැඩක්. මේ යානේ තියෙන විශේෂත්වය තමයි පල්ස් ඩොප්ලර් රේඩාර් තාක්ෂණය. සාමාන්‍ය රේඩාර් වලට හසු නොවන පොළවට ඉතාම ආසන්නයෙන් පියාසර කරන හතුරු යානා සහ මිසයිල විතරක් නෙවෙයි මුහුදේ යන නැවුල් පවා කිලෝමීටර් 400කට වඩා ඈත තියාම අඳුරගන්න මේකට පුළුවන්. හිතන්න අපේ ගුවන් සීමාවට ඇතුල් වෙන්නත් කලින්ම හතුරා කොහෙද ඉන්නේ කියලා අපි දන්නවා. හැබැයි E3 කියන්නේ නිකම්ම රේඩාර් එකක් විතරක් නෙවෙයි. මේක අහසේ තියෙන කමාන්ඩ් සෙන්ටර් එකක්. යුද පිටියේ ඉන්න අපේ ෆයිටර් ජෙට් යානාවලට නියෝග දෙන්නේ මග පෙන්වන්නේ සහ හතුරාගින් බේරෙන්න ඕන පාර කියලා දෙන්නේ මේ යානේ ඉන්න විශේෂඥ කණ්ඩායමයි. ඇත්තටම කිව්වොත් මේ යානේ අහසේ නැත්නම් අපේ ප්‍රහාරක යානා අන්ධයි වගේ වැඩක්. වසර 40කට වැඩි කාලයක් ලෝකේ ප්‍රබලම ගුවන් හමුදාවල විශ්වාසවන්තම සගයා වුණේ මේ E3 Sentry යානයයි. දැන් මේ යානේ වෙනුවට වඩාත් නවීන E7 වෙජ්ටේල් යානා හඳුන්වා දෙන්න ලෝකයේ සූදානම් වුණත් යුද පිටිය පාලනය කරන මේ අහසේ රජාගේ ගෞරවය සහ වටිනාකම ඉතිහාසයේ ලියවිලා ඉවරයි. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ සුපිරි ප්ලේන් එක ගැන? කමෙන්ට් එකක් දාන්න.